ඉතින් සුබ දවසක් යූප වෙනුවෙන් සුදුසු මනෝපදේශනයක් තෝරා ගැනීම ගැන මේ තියෙන සාකච්ඡාව සමග සම්බන්ධ වෙලා ඉන්න අපේ විශේෂඥ මනෝවෛද්‍ය මහේෂ් රාජසූරිය සර් බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඒ වගේම මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙලා තියෙන යූප සමාජිකයින් වගේම යූප සමාජිකයින් වන මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙන්න කැමැත්තෙන් සහභාගී වෙලා ඉන්න සියලු දෙනාවත් බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ යූප අපේ 12 වෙනි වෙබිනා එක සුපුරුදු යූපා කතාබහ බොහොමයක් වගේම මේ සාකච්ඡාව සඳහාත් අපිට අ, මාතෘකාව නිර්මාණය වුණේ මනෝපදේශනය සහ ඒ සම්බන්ධව තියෙන විවිධ අදහස් පිළිබඳව අපි අතර ඇති වෙච්ච සාකච්ඡාවකින්. ඉතින් මේ ගැන උපසමාජිකත්වයේ අපි කතා බහ කරනකොට මේ පිළිබඳව ටික ඒ පිළිබඳව විශේෂයෙන් දැනුමක් තියෙන පුද්ගලෙක් එක්ක අපේ සාකච්ඡාවක් අරගෙන අපේ උපසමාජිකත්වයේ වගේම මේ ගැන උනන්දු වෙන අනික් අයගේ අවබෝධය දියුණු කරගන්න එකත් වටින දෙයක් වෙයි කියලා අපි හිතුවා. ඉතින් ඒ නිසා තමයි මේ සාකච්ඡාව අපි අද දිනේ පවත්වන්න හිතුවේ. ඉතින් දියෙන් වෙන් කිරිවෙන් කරගන්නේ කොහොමද? අපි හරි මනෝපදේශන තේරුම් තෝරගන්නේ කොහොමද කියන මේ සාකච්ඡාව සඳහා අපි ආරම්භයක් අරගමු. ඒ සඳහා උපදේශන කියන්නේ මොකක්ද කියන මාතෘකාවත් එක්ක සාකච්ඡාව ආරම්භ කරන්න මහේෂ්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි චතුරංග. අයිබෝන් හැමෝටම. උපදේශනය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නට උත්තරේ සපයන්න කලින් මං හිතුවා පොඩි උදාහරණයක් අපි ගමු කියලා මේ උපදේශනය ගන්න යන කෙනෙක්ගේ කතන්දරයක් ගැන බොහොම කෙටියෙන්. අපි මොකද තරුණයෙක් හරි අවුරුදු 30ක් 25ක් 30ක් 35ක් 40ක් වෙන්න පුළුවන්. අපි තුන් බැංකුවක එක්සිකියුටිව් ලෙවල් එකේ ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයාට ඉතින් එයාගේ රැකියාව කරගෙන හොඳට ඉන්නවා. ඉතින් කියන්නේ විශේෂ ගැටලුවක් නැහැ. මෙයාගේ මැනේජර් මෙයාගේ බොස් මෙයා වැඩ කරන බ්‍රාන්ච් එකේ අපි හිතමු දැන් මාරු වෙනවා. දාලුත් මැනේජර් කෙනෙක් කෙනා තවත් කොහරි. අපි හිතමු මේක ටික ලොකු සිටි එකක තියෙන බ්‍රාන්ච් එකක් ඒක බිස්නස් ගොඩක් තියෙන එකක්. එතකොට ඊට වඩා ටිකක් පොඩි බ්‍රාන්ච් එකක මැනේජර් කෙනෙක් තමයි ගොඩක් වෙලාට උසස්වීම හම්බෙලා. මේ අලුත් බ්‍රාන්ච් එක මේ වගේ ලොකු බ්‍රාන්ච් එකක අලුත් මැනේජර් හැටියට එන්නේ. එතකොට මෙයා දන්නවා කවුද එන්නේ කියලාත්. දැන් ඒ වගේ දේවල් වෙනවනේ ඉතින් උන්තර. වැඩේ මේක දැනගත්ත දවස් නම් මෙයාට පොඩ්ඩක් නිින්ද යන්නේ නැහැ හරියට. මෙයාට හිතාගන්න බෑ මොකද්ද කියලා මොකක් හරි අවුලක් තියෙනවා මේ. අපිට ඉතින් එහෙම අලුතෙන් එන මැනේජර් ගැන විශේෂ ගැටලුවක් වුණත් ඇත්තේ නැහැ. ඉතින් මෙයා බැලුවා සතියක් දෙකක් බැලුවා හරියන්නේම නැහැ. බැරිම තැන මෙයා හිතනවා උපදේශනයක් ගන්න නැත්නම් කවුන්සලර් කෙනෙක් හම්බෙලා පොඩි උදව්වක් ගන්න ඕනේ කියලා හිතනවා. දැන් ඔන්න වගේ ඔන්න කතන්දරෙත් එක්ක අපි මේ ප්‍රශ්න උත්තරය කියමු. දැන් මෙයා කවුන්සලර් කෙනෙක් ගාවට ගියපුවාම වෙන්නේ මොකද්ද? මෙයා වෙන දේ කියන්නේ උපදේශනයේ සිද්ධ වෙන්නේ උපදේශනයේ ප්‍රධාන කොටස් දෙකක් ගැන පැහැදිලි කරන්නයි මම දැන් මේ උදාහරණය පාවිච්චි කරන්න යන්නේ. මොකද්ද? උපදේශනයේ මූලික කොටස් co-counseling components මූලික කොටස් සහ අවශේෂ කොටස් නැත්නම් උපදේශනයේ අනික් කොටස් කියන මේ දෙකොටස තමයි උපදේශනය කියලා මේ කොටස් දෙක විස්තර කරලා මම ඔබට තේරුම් කරලා දෙන්න හදන්නේ. ඒතර උපදේශනයේ core components මොනවාද? මූලික කොටස් මොනවාද? ඔබ සමහරට අහලා ඇති මේ ගැන පොඩ්ඩක් කියවලා අධ්‍යයනය කරලා තියෙනවා නම් අහුම්කන් දීම කියලා කියන listening. දැන් මේ listening කියන වචනේ පාවිච්චි කරන වැඩි ඇත්තට මෙතන listening නෙමෙයි වැදගත් කතන්දරය. ඇත්තට මේ පුද්ගලයා ආවේ මොකටද කියලා හරියටම දැනගන්න පුළුවන්කමයි. ඒකට listening ඕනේ. හරිද? හැබැයි listening විතරක් තිබ්බට හරියන්නේ නැහැ. ඒක අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. මෙයාගේ මේ ඔළුව තුළ යන්නේ මොකද්ද කියන එක මගේ ඔළුවට දාගන්න ඕනේ. ඒක මම පරිස්සමෙන් අහුම්කම් දෙන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ. වදයක් වුණත් ඒ ප්‍රශ්නේ එහාලා හරිය නිවැරදි කරගන්න ඕනේ. එතකොට මේ listening කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් අහුම්කම් දීලා අපි මේක මොකද්ද මෙයාගේ මේ ඔළුවේ තියෙන එක කියන එක තේරුම් ගැනීම. ඊට පස්සේ non judgmental වීම එයාව විනිශ්චය නොකර එයාගේ රැකියාව මත හරි දැන් උපදේශන කර දෙන කෙනාට බැංකු ආයත් එක්ක මොන හරි ගැටලුවක් තියෙන්න පුළුවන් බැංකුත් එක්ක තරහක් තියෙන්න පුළුවන් ඒක අදාළ නැහැ මෙතනදී මෙයා එක්ක එහෙම තරහ වෙන්න බෑ මෙයාව ජජ්මන්ට් එකෙන් තොරව දකින්න පුළුවන් වෙන්න ඕනේ
එයාගේ මොරාල් එක එයා මානසික වැටලා නම් මේකත් එක්කලා එයාට හිතෙනවා මොකද්ද මේ මට මේ වගේ එකක්වත් මුණ දෙන්න බැයිද මං ශක්තිමත් මිනිසෙක් නෙමෙයිද එහෙම මානසික වැටලා නම් ඒ මොරාල් එක රිස්ටෝරින් ද මොරාල් කියලා අපි කියන එහෙම නැත්නම් කොන්ෆිඩන්ස් බූස්ට් දෙන ඒ වගේ ඒ උපදේශනය ඉගෙන ගන්න ඕන කාටර මේ ඉගෙන ගන්න පුළුවන් ඒ මූලික දේවල් කිරීම තමයි උපදේශනයේ මූලික කොටස් අවශේෂ කොටස් තමයි අපි හිතමුකෝ මෙයාට දැන් මේ දැන් පහුගිය දවස් දෙක තුන නිින්ද ගිහිල්ලාම නෑ දැන් මෙයාට හෙට වැඩට යන්න බැරි තරමටම මානසික ව්‍යාකූලතාවයකට පත් වෙලා දැන් එතකොට මෙයාට මොන හරි නිවාඩු ගැනීමේ ගැටලුවකුත් තියෙනවා වෛද්‍ය සහතිකයක් තිබුණොත් හොඳයි කියන දැන් උපදේශකයාට වෛද්‍ය සහතිකයක් දෙන්න බැරි වුණාට එයා සමහරට එයා දන්න වෛද්‍යවරට කතා කරලා මෙන්න මෙහෙම මේ ජෙනුයින් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා බයිද පොඩ්ඩක් බලලා එයාගේ මානසික සෞඛ්‍ය ගැන හිතලා මේ වෛද්‍ය සහතිකයක් දෙන්න. දැන් මේක උපදේශනීය මූලික කොටසක් නෙමෙයි. අර ඇහුම්කන් දීම, රිස්ටොරේෂන් මොරාල් ඒ වගේ මූලික කොටසක් නෙමෙයි. නමුත් ඒක වැදගත් උදව්වක් මේ පුද්ගලයාට කරන. අන්න ඒ වගේ උදව් සපෝටිං උදව් කිරීම. මූලික උපදේශනීය කොටස් නොවන තව කොටස් ඒ වගේවත් තියෙන්නත් පුළුවන්. ඒතර මේ කතන්දර දෙකටම තමයි අපි උපදේශනය කියලා කියන්නේ. නමුත් උපදේශනය කියන්නේ මෙන්න මේක කියලා හරියටම ඩෙෆිනිෂන් එකක් දීමේ අපහසුතාවක් තියෙනවා. ඒක ඇයි කියන එකත් අපිට පස්සේ කතා කරන්න පුළුවන්. මෙන්න මේ කොටස් දෙක හැටියට උපදේශනය අපි දැනට දකිමු. එතකොට දැන් අපි උපදේශය ගැන සාකච්ඡා කරනකොට අපි උපදේශනය ගන්න කෙනෙක් ඉන්නවා සහ උපදෙස් දෙන කෙනෙක් උපදේශන ලබා දෙන කෙනෙක් ඉන්නවා. ඒතර මේ දෙන්න අතර මොන වගේ සම්බන්ධතාවයක්ද ගොඩනැගෙන්නේ? සම්බන්ධතාවය මොන වගේ දිශානතියක්ද මොන වගේ විදිහද අපි තේරුම් ගන්න ඕන? ඒකත් අපි දැන් මේ කතාවෙම ගමු චතුරංග දැන් මේ උපදේශනය ලබා ගන්න යන පුද්ගලයා අපි තුමු සාමාන්‍ය ට්‍රැඩිෂනල් කවුන්සල් කරන කෙනෙකුට අපොයින්ට්මන්ට් එකක් දාලා සල්ලි වෙලා මෙයා ගිහිල්ලා හම්බෙලා කතා කරනවා. දැන් මොකද්ද මේ දෙන්න අතර සිද්ධ වෙන්නේ? දැන් අර මං කිව්ව මූලික උපදේශන දැන් මේ උපදේශනයේ මූලික කොටස් අනිවාර්යයෙන්ම කළ යුතුමයි උපදේශකවරයා නැත්නම් කවුන්සලර් එහෙම නැත්නම් ඒක උපදේශනයක් නෙමෙයි. අවශේෂ කොටස් නොකරත් කමක් නැහැ. මූලික කොටස් නොකරින්න බෑ. ඒතර දැන් කවුන්සලර් මෙයා කියන දේ අහන් ඉන්නවා. දැන් රයිට් හරි මොකද්ද මේ කවදිනාද මොකද්ද එහෙම අහන් ඉන්නකොට කවුන්සලර්ට තේරෙනවා මේ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා. ඒකයි වැදගත්කම. මේ පුද්ගලයාටම තමන්ගේ ගැටලුව වඩා පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා මේ තවත් කෙනෙක් එක්ක කතා කරනකොට. ඒ අනිත් පුද්ගලයා මහ ලොකු මේ විශේෂඥයෙක් නොවුනත් ගැටලුවක් නැහැ. ඒක බොහෝ දුරට සිද්ධ වෙනවා. එතකොට එයාට පේන්න පටන් ගන්නවා මේ හරි එතකොට මේ දැන් අතර මෙයා හිතුවේ අලුත් බොස් ආපු දවසේ ඉඳන් තමයි මට මේ ප්‍රශ්න වැඩි වුනේ කියලා. නමුත් දැන් හොඳට කතා කරනකොට එයාට මතක් කරනවා ඔව් බොස් එන්නේ අද අහවල් දවසේ කියලා දැනගත්ත දවසේ ඉඳන් මට මේ නිින්ද යන්නේ නැතුව ගියා. හරි. එතකොට ඒක එයාගේ ඔළුවට හරියට වැටලා තිබුණා. නමුත් දැන් මේ පුද්ගලයාට මේ ප්‍රශ්නේ තියෙන කෙනාටම එයාටම තේරෙනවා දැන් රයිට්. එතන ඉඳන් තමයි පටන් ගත්තේ. ඇයි ඒ කියන්නේ දැන් මේ අලුත් මැනේජර් ඇවිල්ලා මොන හරි මට ප්‍රශ්න දාලා නෙමෙයි. එයා කවුද කියලා දන්නේ. ඒ කියන්නේ කවුද කියලා දන්නවා. නමුත් එයාගෙන් මොනවද එයා එන්නත් කලින් මට මෙහෙම පොඩි අසහනකාරී ගතියක් ආවා. එතකොට දැන් ඔහොම දැන් ටික අපිට පේන මේ දෙන්නටම පේන පින්තූරේ ටික ලොකු වෙනවා. ඊට පස්සේ තව මේ අලුත් මැනේජර් කවුද මොනවද ඔහොම කතා කරගෙන යද්දී අලුත් මැනේජර් මං අඳුරන්නේ නැහැ පුද්ගලිකව නමුත් අහවල් බ්‍රාන්ච් එකේ කෙනෙක් එයාගේ වයස මෙන්න මෙච්චරයි මෙහෙමයි. ඉතින් ඔහොම කතා කරනකොට ටික පැහැදිලිට පටන් ගන්නවා මොකද්ද මේ මෙතන මේ සිද්ධ වෙන්නේ කොහෙන්ද මේ අසහනේ නැත්තම් ඇන්සයිටි එක එන්නේ කියලා පේන්න පටන් ගන්නවා. ඒක මේ උපදේශකවරයා පරචිත්ත විඥානඥාණයෙන් අමුතු මැජික් එකකින් හොයාගන්නව නෙමෙයි. ඒක මේ මං කිව්වේ මහා විශේෂඥ භාවයක් නැති කෙනෙක් එක්ක වුණත් තමන්ගේ ඒ අසහනකාරී තත්ත්වයේ ගැටලුව කතා කරද්දී ඒක සිද්ධ වෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් මේ මිරරින් කියලා. ඒ කියන්නේ දැන් උපදේශකවරයාගේ මෙතන ප්‍රධාන ක්‍රියාවලිය තමයි කණ්ණාඩියක් දර්පණයක් හැටියට ක්‍රියාත්මක වීම. අරයාගේම මූණ පෙන්නන. දැන් අපිට අපේ මූණේ මොකක් හරි අවුලක් තියෙනවද කියලා බලා ගන්න බැහැනේ. මේ කොච්චර උත්සාහ කරත් මෙහෙම කරලා. ඉතින් අපිට කණ්ණාඩියක් ඕනේ. කණ්ණාඩිය හොඳට බලන්න එහෙම නැත්නම් කන්නඩ ලං වෙන්න එහෙම නැත්නම් ආතල දර්පණයක් භාවිතා කරලා ලොක් කරලා බලන්න අපිට තව පැහැදිලිව පේනවා මොකක්ද අවුල කියන එක. ඒතර මේ උපදේශකවරයාත් එක්ක කවුන්සලර්ත් එක්ක සාකච්ඡා කරන නැත්නම් මේ කතා බහ යනකොට එන්න
මේ පුද්ගලයාට පේන්න පටන් ගන්නවා මොකද්ද ගැටලුව කියන එක. ඒකට තමයි මේ මිරර් එකක් හැටියට. so මේ උපදේශකයාගේ ප්‍රධාන වගකීමක් තමයි මිරර් එකක් දර්පණයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ දෙන්න අතර සහ මේක දෙන්න එකතු වෙලා යන ගමනක්. මේ උපදේශකවරයා මෙයාගේ තොරතුරු ඔක්කොම ටික අරගෙන එයාගේ විශ්වකර්ම මොළය ඇතුලේ දාලා කරකෝලා මෙන්න විසඳුම කියලා දෙන එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි උපදේශනය කියන්නේ. මේ දෙන්නම එකතු වෙලා යම්කිසි ගමනක් ටික ටික ඉදිරියට යනවා. ඒක කොච්චර දුරට යන්න පුළුවන් වේද කියන එක වෙනම කතන්දරයක්. එක වෙනස් වෙනවා. ඒක සමහර වෙලාවට ඉතා සාර්ථක ලෙස අවසානයකට යන්න පුළුවන්. සමහරට එහෙම නොවෙන්න පුළුවන්. තව මෙතන සිද්ධ වෙන තව දැන් මිරරින් එක ප්‍රධාන දෙයක්. ඊළඟට මේක දෙන්නම එකතුලා යන ගමනක් තව මේ උපදේශන ඇතුලේ සිද්ධ වෙන දේවල් මොනවද කියලා අහපුවාම මට මේ කියන්න හිතෙන. තව මෙතනදි සිද්ධ වෙන එකක් අපිට එකපාරට නොපෙනෙන උපදේශක වරුන් මෙතන ඉන්නවා නම් කවුන්සලර්ස්ලා මෙතන ඉන්නවා. ඒගොල්ලෝ විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වෙ යුතුයි. මේ ට්‍රාන්ස්ෆරන්ස් සහ කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් කියන එක. ට්‍රාන්ස්ෆරන්ස් කියන්නේ උපදේශනේ ලබා ගන්න වෙන පුද්ගලයාට මේ ටික කල් යන්න මේ අපි සෙෂන්ස් දෙක තුනක් යනකොට මේ දේ සිද්ධ වෙන්න ඉඩ ගොඩක් වැඩි. නමුත් පළවෙනි සෙෂන් එකේ පළවෙනි විනාඩිය වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද කවුන්සලින් ලබා ගන්න එන කෙනාගේ ඔළුව ඇතුලේ කවුන්සලර් කෙරෙහි යම්කිසි හැඟීමක් ඇති වෙනවා. හරිද? ඒක බොහොම සරල එකක් වෙන්න පුළුවන්. කැමැත්ත හරි මෙයා හරි ෂොක් මම හරි කැමතියි. මට ඒ වගේ සරල හැඟීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි මට දැක්ක වෙලා ඉඳන් තද වෙනවනේ මට නම් ආයෙ එන්න හිතෙන්නේ නැහැ මේ මිනිස්සු මොකක් සමහරට ඇයි කියලා හිතා ගන්න බෑ. සමහරට එයා දන්නෙත් නැහැ කවුන්සල් ලබාගෙන පුද්ගලයාට මේ මගේ ඔළුවේ මෙහෙම අකමැත්තක් දැන් ඇතිලා තියෙනවා කවුන්සලර් ගැන කියලා. නමුත් අපි ඕනම දෙන්නෙක් අපි කතා බහ කරද්දී යාළු වෙද්දී සම්බන්ධකමක් ඇතිවෙද්දී අපිට ඒ වගේ හැඟීම් ඇති වෙනවනේ. ඒ වගේ ඒක ඊට ටිකක් තදින් ඇති වෙන්න පුළුවන් මේ වගේ අවස්ථාවක. මොකද ඒගොල්ලෝ බොහොම සියුම් ගැඹුරු දේවල් ගොඩක් වෙලා කතා කරන නිසා. එතකොට කවුන්සලර් තුල ඇතිවෙන එම හැඟීමට කියනවා ට්‍රාන්ස්ෆරන්ස් කියලා. කවුන්සලින් ගන්න කෙනා තුල කවුන්සලර් ගැන ඇතිවෙන එම හැඟීමට කියනවා ට්‍රාන්ස්ෆරන්ස් කියලා. කවුන්සලර්ට කවුන්සලින් දෙන කෙනා උපදේශන දෙන කෙනාගේ හිත ඇතුළේ ඇතිවෙනවා මේ පුද්ගලයා ගැන කැමැත්තක් අකමැත්තක් තරහක් තදවීමක්. මෙයා නම් මරුෂා මට හම්බෙච්ච හොඳම ක්ලයන්ට් මෙයා තමයි. මෙයා නම් හරිම ෂෝක් හරිම අවංකයි හරි මොකක් හරි ෂූර බැංකු නිලධාරියෙක් හරි මොනවා හරි අපිට එක එක විදිහේ හැඟීම් ඇති වෙනවා. ඒකට කියනවා කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් කියලා. ඒතර මේවා ඔස්සේ සමහරට අපි හිතන්නේ නැති ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. right? ඒතර මේ ට්‍රාන්ස්ෆරන්ස් එක බිල්ඩ් අප් වීමත් කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් එක බිල්ඩ් අප් වීමත් මේ කවුන්සලින් කියන process එක ඇතුළතදී සිද්ධ වෙනවා. එතනදී අපි තව එකක් කල්පනා කරන්න ඕනේ. දැන් චතුරංග අහපු ප්‍රශ්න නෙමෙයි. දැන් මේ වගේ process එකක් ඇතුළතදී දැන් මේ දේවල් සිද්ධ වෙනකොට උපදේශන ලබා ගන්න පුද්ගලයාගේ ජීවිතයට එයාගේ සිතුම් පැතුම් වලට මොකද වෙන්නේ? උපදේශන දෙන කෙනාගේ ජීවිතයට ජීවිත දැක්මට සිතුම් පැතුම් වලට මොකද වෙන්නේ? අපි වගේ සාමාන්‍ය හිතන්නේ නැහැ වුණාට මේ කවුන්සලින් process එක විතරක් නෙමෙයි ඕනම උගන්වනවා හරි එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් කරනවා හරි එකට එකතු වෙලා ක්‍රිකට් ගහනවා හරි ඕන මේ වගේ දෙයකදී අපි grow වෙනවා අපි වැඩෙනවා right කවුන්සලත් grow වෙනවා කවුන්සලත් හැම කවුන්සලින් සෙෂන් එකකින්ම යමක් ලබා ගන්නවා ඒක යාට එකපාරට පේන්නේ නැති වෙන පුළුවන් මොකද්ද මේ මම ලබා ගත්තේ කියලා. ඒතර කවුන්සලින් ලබා ගන්න කෙනත් grow වෙනවා කවුන්සලින් කරන කෙනත් grow වෙනවා. ඒකත් මේ ඇතුලේ සිද්ධ වෙන සමහරට අපිට නොපෙනුනාට. ඔන්න වගේ දේවල් තමයි මට ඉතින් කියන්න පුළුවන් කවුන්සලින් කියන එකක් process එක ඇතුලේදී සිද්ධ වෙන්නේ මොනවද කියලා අහපුවාම චතුරංග. දැන් එතකොට දැන් අපි දැන් ගැටලු වල විසඳුමක් විදිහට තමයි කෙනෙක් කවුන්සලින් වලට යන්නේ. දැන් අපිට ඇති වෙන හැම ගැටලුවකදීම කවුන්සලර් කෙනෙක් හම්බෙන්න ඕනද? අපිට මේ ගැටලුවට කවුන්සලර් කෙනෙක් ඕනේද නැද්ද කියන එක අපි කොහොමද තීරණය කරගන්නේ? වෙන කෙනෙක්ගේ උදව්වක් අපිට අවශ්‍යද නැත්නම් අපි මේ ගැටලුව අපිම විසඳ ගන්නවද කියන එක ගැන අයිඩියා එකක් අපි ගන්න කොහොමද? ඒකටත් කවුන්සලර් කෙනෙක් හම්බෙලා කතා කරනවා මේකටම කවුන්සලර් එක අපිට ඕනද නැද්ද කියලා. ඒක මම විහිළුවට කිව්වට ඒකේ පොඩි ගැඹුරක් තියෙනවා. මේ ගැටලු කියන වචනේ වරදක් නෙමෙයි. නමුත් මම කැමති ඒකට වෙන වචනයක් භාවිත කරන්න මොකක් හරි මේ දැන් අපි ගැටලුව ප්‍රොබ්ලම් ප්‍රශ්නය කිව්වහම පොඩි නිකන් මේක ප්‍රොබ්ලම් සොල්විං process එකක් වගේ එකක් එනවා. මේ
ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න අරන් කවුන්සල් ළඟට ගිහපුවාම කවුන්සලර් ප්‍රශ්නේ අරගෙන ඒක මෙයා කරලා විසඳුමක් දෙනවා. එහෙම එකක් නෙමෙයි කියලා නේද දැන් මම මේ කියන්න හදන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න ගැටලු කිව්වට කමක් නැහැ. ඉතින් අපි එදිනදා භාවිතයට ගන්න වචන. නමුත් ඒක ඊට වැඩිය මොන හරි කාරණයක් නිසා අපි යනවා කවුන්සලර් කෙනෙක්. අර නිමිත්තක්, ට්‍රිගර් එකක්, ප්‍රසන්ටේෂන් එකක් හරි මොන හරි එහෙම වචන වඩා සුදුසු කියලා. නමුත් ඒක ලොකු අවුලක් කරගන්න එපා. දැන් එහෙම නිමිත්තක් ආපුහාම දැන් අර මං ගත්ත උදාහරණය පුද්ගලයාට නිින්දයක් නැහැ. එයාට හිතෙනවා මේක මොකක් හරි මෙතන අවුලක් තියෙනවා මම දැන් මොකක් හරි උදව්වක් ගන්න ඕනේ. කීකේ හිත එහෙමත් හිත දවස් ගානක් ඉඳලා වෙන්න පුළුවන් සමහරට ආරෙත් මං හම්බ වෙන්න ඕන කවුන්සලර් කෙනෙක් කියලා තීරණය කරන්න. හරි. දැන් ඔයාගේ ප්‍රශ්නෙට චතුරංගගේ මගේ සරල උත්තරය තමයි කෙනෙකුට මම කවුන්සලර් කෙනෙක් හම්බ වෙන්න යන්න ඕනේ කියලා හිතෙනවා නම් යන්න. ඒක තමයි ප්‍රධානම ඉන්ඩිකේෂන් එක. කවුන්සලර් කෙනෙක් හම්බෙන්න ඕනේ කියලා. ඇයි මම එහෙම කියන්නේ අර මිරරින් කතන්දරය ගත්තොත් ඒ මිරරින් කතන්දරය සිද්ධනකොටනේ මේ උපදේශන ලබා ගන්න ගිය පුද්ගලයාට පේන්න පටන් ගන්නේ ආරයිට් මේකයි මට වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒක මුලින් පේන්නේ නැහනේ. ඒතර යාට හිතා ගන්න බෑ මේ යට තියෙන්නේ මොකද්ද යට මහා දෙයක් තියනවද නැද්ද? ඉතින් එතකොට දැන් යට තියෙන්නේ මෙන්න මේ දේ ඒ දේ අඳුර ගන්න මම කවුන්සලර් කෙනෙක් ගාවට යනවා නේ. ඉතින් යන්න ඕනේ නෑ යට තියෙන්නේ මේ දේ කියලා පේනවනේ. ඉතින් ආයි මොකද? කවුන්සලර් කෙනෙක් ගාවට යන්නේ. ඉතින් ඒකින්ද අපිට හිතා ගන්න අමාරුයි නිමිත්තක් ආපුවාම මේකෙන් කවුන්සලර් කෙනෙකුට අනිවාර්යයෙන්ම මට උදව්වක් කළ හැකිද නොහැකිද එහෙම කලින් අනුමාන කරන්න අමාරුයි. අපිට දැනෙනවා නම් අපිට උදව් ඕනේ කවුන්සලර් කෙනෙක් ගාවට යන්න ඕනේ කියලා යන්න. කියන එකයි මගේ අදහස. ඒක ඊට පස්සේ කවුන්සලර්ගේ වගකීම ඒක එහෙම දිගින් දිගට ආයුතු ප්‍රශ්නයක් නැත්තම් ගැටලුවක් නැත්තම් නිමිත්තක් නෙමෙයි නං එයාට දැන් කියන එක මේ දේ අවශ්‍ය නැහැ කියලා. දැන් මෙතනදී අපිට දැන් අපි මේ සාකච්ඡා මාතෘකාව මේ දෙවනි මාතෘකාව කිරෙන්දී වෙන් කර ගැනීම කියන එකට මම හිතන අපි ලං වෙනවා මෙතනදී චතුරංග. දැන් කොහොමද මේ අපිට ඕන කවුන්සලින් සහ ඕන නැති කවුන්සලින් වෙන් කරගන්න කියන එක ඒක අමාරුයි කියන එක මම කියන්නේ අත්තට. මේ ප්‍රශ්නෙට සරල උත්තරයක් නෑ. දියෙන් කිරි වෙන් කර ගැනීමත් හරි අමාරුයිනේ. හංසයට කරන්න පුළුවන් කියවට ඒකත් පුළුවන්ද මන් දන්නේ නැහැ. ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. එහෙනම් ඒකට මොකද කරන්න කියලා අපි පස්සේ කතා කරමු. එහෙමයි කියලා අපි මේ ඕන දෙයක් ඔට්ටුයි ඕන මේ වංචාවක් කරාට කමක් නැහැ කියන වගේ එකක් නෙමෙයි මම කියන්නේ. ඒකට අපි ඉස්සරහට තව ඒ ගැන කතා කරනකොට සමහරට යමක් අපේ ඔළුවට එයි. නමුත් මම පොඩි උදාහරණයක් කියන්නම්. මට සිද්ධ වෙච්ච මේ උපදේශය ලබා ගන්න කෙනාටත් කොච්චර වගකීමක් සහ හැකියාවක් තියෙනවද කියලා මේ දියෙන් කිරිවෙන් කරගන්න. තමන්ට අවශ්‍ය දේ සහ අවශ්‍ය නැති දේ. මම අම්පාර රෝහලේ පළවෙනි විශේෂඥ මනෝවෛද්‍ය හැටියට සේවයට ගිය පහම 2008 වසරේ සයිකෝതെරපි ක්ලිනික් එකක් පටන් ගත්තා. මනෝපදේශන ක්ලිනික් එකක් පටන් ගත්තා. ඒකට ආවා මේ කාන්තාවක් එයාගේ පෞල් ජීවිතයේ ගැටලුවක් එක්ක. ඊට පස්සේ ඒ කියන්නේ මගේ සාමාන්‍ය ක්ලිනික් එකට ආපුවා මට තේරුණා යාට මේ යම් පෞල් උපදේශනක් තමයි අවශ්‍ය කියලා. ආව සයිකෝതെරපි ක්ලිනික් එකට දාලා එයාගේ හස්බන්ඩ් වයි ගෙන්නගෙන මේ වතාවල් දෙක තුනක් බැලුවා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ විවාහ ජීවිතේ බොහොම ඩල් කිසි උච්චර ඇති දෙයක් නැහැ. ඉතින් යාට කිසි ඒකේ සතුටක් නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි ගැටලු ලිංගික ගැටලුවකුත් තියෙනවා කියලා. එතකොට පේරුණා මෙයාට ඕගැසම් එක එන්නේ නැහැ මේ කාන්තාවට. ඉතින් ඔය ඒතර ඒගොල්ලන්ගේ පෞල් ජීවිතය වඩා සපවත් වර්ණවත් ටිකක් ගැම්මක් තියෙන දෙයක් බවට කරන්න බොහොම සරල කතා බහක් කරගෙන යනකොට ඒ දේවල් වෙනස් වෙනවා. වෙනස් වෙලා ඒගොල්ලන්ගේ විවාහ ජීවිතය ඇත්තටම සෑහෙන්න සැලකියුතු හොඳ මට්ටමකට ආවා. නමුත් දැන් මෙයාගේ මේ අර මං හොයාගත්ත ඊළඟ ගැටලුව මෙයාට ඕගැසම් එකක් නැති එක සොරතාන්තය නොලැබෙන එක විවාහ ජීවිතයේ ලිංගික ජීවිතය ඇතුළතදී හරි ගියේ නැහැ. දැන් දන්න ශිල්ප එතකොට මම ඊට වැඩිය තරුණයි. ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාමින් මේ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරනවා. ඒකයි මම මේ ගැටලු කියන කතාවටත් එච්චර කැමති නැත්තේ. ඊට පස්සේ තුන්වෙනි නැත්නම් හතරවෙනි සෙෂන් එකේදී මේ කාන්තාව මට කියනවා ડોක්ටර් දැන් අපේ ප්‍රශ්නේ හරි. අපේ විවාහ ජීවිතය සෑහෙන්න හොඳයි. දැන් ડોක්ටර් ලොකු සේවයක් කරලා දැන් ඇති මේක නවත්තන්න කියලා. සයිකෝതെරපි දැන් ඇති ඕනේ නැහැ කියලා කියනවා. එතකොට තමයි මට තේරුනේ හරිනේ දැන් මේ මොකටද මම මේ තව දැන් මේ එක ප්‍රශ්නයක් විසඳන්න කියලා මේක දිගට අදගෙන යන්නේ අවශ්‍යතාවක් නැහැ. නමුත් ඒක යට ඕන නම් ඒකට මම ලෑස්ති ඊළඟ සෙෂන්ස් තියමින් ඒ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්න. නැත්නම් ඒ ගැටලු විසඳන්න උත්සාහ කරන්න. අන්න ඒ වගේ ඔබත් දැන් කවුන්සලින් ලබා ගන්න කෙනාටත් වගකීමක් තියෙනවා. එක අපි මම හිතන්නේ ඊළඟ විනාඩියක තව ටිකක් කතා කරමු මේ
දෙයෙන් කිරි වෙන් කර ගැනීමට බැරිමත් නැහැ. නමුත් ඒකට හරි සරල මෙන්න මෙහෙමයි කියලා කෙටි උත්තරයක් නැහැ. නමුත් පොඩි උදාහරණ ටිකක් මම දෙන්නම් මේ මෙන්න දැන් නම් මේ මගේ කවුන්සලින් වැඩේ සාර්ථක යන්නේ නැහැ මගේ කියලා හිතන එකට. ඒවට උදාහරණයක් වශයෙන් දැන් දැන් මර කිව්ව එකම නිමිත්ත අපි ආපු කාතන්දරේ දැන් සෑහෙන්න හරි නම් ඉතින් හරි. ඉතින් ආයි තව මොකටද මේක ඇදගෙන යන්නේ? වවාගෙන කණ්ඩ අවශ්‍ය නැහැනේ. ඊළඟට අපිට 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 ලැබෙන ඵලය අනුව. ඒ කියන්නේ සුදුසු ඵලයක් සුදුසු ප්‍රතිඵලයක් ආවම අපි සතුටටපත් වෙන්න ඕනේ. මොකද මේ නිවැරදි ප්‍රතිඵලය හරි වැරදි කියන එක අපි මනෝවිද්‍යාවේදී සහ උපදේශනයේදී විතර කතා කරන වචනයක් නෙමෙයි. හරි දේ සහ නිවැරදි දේ කියලා නැහැ. දැන් මසුම් මරන්නේ බෞද්ධ මනෝපදේශන දෙන්නෙක් කෙනෙක් ගාව ළඟට ගියපුවාම මෙයා මසුම් මරණ එක වැරදි කියලා ඒක නිවැරදි කරන්න හදන්නේ නැහැ අපි. අපි කරන්නේ සුදුසු දේ සහ සුදුසු දේ කරන්න හදන නොසුදුසු දේ නොකරන්න හදන අඩු කරන්න හදන. ඒතර අපිට සුදුසු ඵලයක් ලැබෙන එකයි අපි බලන්න ඕනේ අපේ නිමිත්තට සාපේක්ෂව සුදුසු ඵලයක් ලැබිලා තිනවා නම් අපි මේ ගැන සතුටු වෙනා අර කාන්තාව වගේ තීරණය කරන්න හරි දැන් ඇති මේ කවුන්සලින් ඇති කියලා. එහෙම නැතු ඒක ඉතින් එහාට යනවා ඒක පොඩ්ඩක් අවශ්‍ය නැති කවුන්සලින් ප්‍රොසෙස් එකක්ද කියලා කල්පනා කරලා බලන්න. ඊළඟට ජජ්මන්ටල් අප්‍රෝච් එකක් ඔබට දැනෙනවා නම් කවුන්සල් එකෙන් මේ විනිශ්චය කරනවා වගේ දේශපාලන පක්ෂය හරි දේශපාලන මතය හරි ආගම හෝ ජාතිය හෝ ගෑනු පිරිම් බව අනුව නිකන් කියන කතා වලින් පොඩි ඔබට අපහසු ගතියක් දැනෙන එක මාව නිකන් පල්ලෙහාට දානවා වගේ ජජ් කරනවා. ඒ වගේ වෙනවා නම් එතන එච්චර හොඳ කවුන්සලින් එකක් නෙමෙයි. එතනදී අර මේ දෙයෙන් කිරිවෙන් කර ගැනීමට පොඩි පොඩි කෙටි ක්‍රම මම මේ කියන්නේ. ඊළඟට කවුරු හරි ගොඩාක් ඇඩ්වයිස් දෙනවා නම් කවුන්සලින් කියලා. ඇඩ්වයිස් කියන්නේ කවුන්සලින් කෝ කවුන්සලින් වල පොඩි කෑල්ල. ඉතා පොඩි කෑල්ලක ඇඩ්වයිස් කියන්නේ. නමුත් ඇඩ්වයිස් ලොකුවට පතරංග වගේ දෙනවා නම් කවුන්සලින් සෙෂන් එකේ සෑහෙන වෙලාවක් අරගෙන කතා පවත්වනවා නම් කවුන්සලර් ඒක එච්චර හොඳ කවුන්සලින් එකක් නෙමෙයි. මම කියන්නේ දෙන්නෙක් එකතුලා යන ගමනක් කියලා මේක. මේ ලෙක්චර් එකක් නෙමෙයි කවුන්සලින් කියන්නේ. ඒ වගේම ඔබ වෙනත් දේශපාලන පක්ෂයකට බඳව ගන්න හදනවා වෙනත් ආගමකට මාරු කරන්න හදනවා වගේ ගති දැනෙනවා නම් ඉතින් ඒ කියන්නේ ඒකත් ඒ වතුර තමයි කිරි නෙමෙයි. ඉතින් මේ වගේ අපිට ටිකක් කොමන් සෙන්ස් පාවිච්චි කරපුවාම මේවා තේරෙනවා. ඒ වගේ ඒවත් හිතලා කවුන්සලින් අවශ්‍යද නැද්ද කියන එක තීරණය කරගන්න. නැත්නම් දැන් වෙලාව හරි කවුන්සලින් නවත්තන්න කියලා තීරණය කරන එකත් වැදගත්. එතකොට දැන් අපි ප්‍රොෆෙෂනල් කවුන්සලර් කෙනෙක් ළඟට විතරද අපිට වගේ ප්‍රශ්නයක් විසඳ ගන්න උපදේශනයක් ගන්න පුළුවන් නැත්නම් අපිට ඊට කලින් ස්ටෙප් එකක් විදිහට අපිට වෙන කෙනෙක්ගේ උදව් ගන්න පුළුවන්කමක් තියනවද සහ ඒක ඇත්තටම ප්‍රයෝජනවත් වේද නැත්නම් ඒක අනිත් පැත්තට ගැටලුවක් වෙන දෙයක් වෙන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. ඔව් දැන් මෙතන අපි ගත්තොත් සයිකොලොජිස්ට් මනෝවෛද්‍යවරයෙක් මනෝවිද්‍යාඥයෙක් හෝ සයිකියාට්‍රිස්ට් මනෝවෛද්‍යවරයෙක් වගේ රෝල්ස් භූමිකා ගත්තොත් ඒවා ඉතා පැහැදිලි yes no භූමිකා. ඒ කියන්නේ සයිකොලොජිස්ට් නම් සයිකොලොජිස්ට් නැත්තම් නෑ. අතරමඟ සයිකොලොජිස්ට් කියලා කෙනෙක් නැහැ. මෙයානම් සයිකොලොජිස්ට් වගේ තමයි බොහෝ දුරට මෙයාත් හොඳයි මේ වැඩේට කියලා එකක් නෑ. සයිකොලොජිස්ට් නම් රෙජිස්ටර්ඩ් සයිකොලොජිස්ට් සයිකියාට්‍රිස්ට් නම් රෙජිස්ටර්ඩ් සයිකියාට්‍රිස්ට් නැත්තම් නෑ. නමුත් කවුන්සලින් වල එතන පොඩි ගැටලුවක් තියෙනවා. දැන් වෘත්තීය කවුන්සලර්ස්ලා ඉන්නවා, ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ මොන හරි ආයතනයක රෙජිස්ටර් වෙලා ඉන්න පුළුවන්. ඒගොල්ලෝ බෝඩ් එකක් ගහලා තියෙනන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ ඉස්සරහා YouTube එකේ හරි Facebook එකේ හරි ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවා වෙන්න පුළුවන්. ඒක හරි. නමුත් ඊට මෙහා ලෙවල් එක ගන්න ඔබ දැන් අර බැංකු නිලධාරියම ගත්තොත් එයා මුලින්ම මේක ගැන කතා කරේ එයාගේ බිරිඳත් එක්ක වෙන්න පුළුවන් සමහරවිට. හරිද? ඒතර බිරිඳ වෙන්න පුළුවන් මුලින්ම කිව්වා ඔයාට මේ නින්දයා මේ ප්‍රශ්නේ ආවේ ඔය මැනේජර්ගේ ප්‍රශ්නෙත් එක්ක නේද? මේ ඒ කියන්නේ යා මේ මහා මනෝ උපදේශකෙක් නේ බිරිඳ. නමුත් එයාට බලන් ඉන්නකොට තේරෙනවා මේ මිනිස්සු අපූර්වට හිටියා. අර මේ මැනේජර් මාරු වෙන කතන්දරය ආපුවම පස්සේ තමයි මේ නින්දයා මේ ගැටලුව ආවේ කියලා. ඉතින් එතකොට එතන බිරිඳත් කවුන්සලින් ප්‍රොසෙස් එකක් කරනවා. හරි? එතකොට අපි කවුන්සලින් ගන්න ස්පෙක්ට්‍රම් එකක් ඉන්නවා. මේ කොනේ තමයි ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා ඉන්නේ. මේ කොනේ ඉන්නේ බිරිඳ. හරි සාම්පුරුෂයා හරි යාළුවා හරි පන්තියේ ඉන්න කෙනා හරි තමන් එක්ක ගමනක් යන කෙනා හරි මේ එකට රස්සාව කරන කෙනා හරි එහෙම කවුරු හරි කෙනෙක්. එයා කවුන්සලින් ගැන මෙලෝ හතරක් දන්නේ නැහැ වෙන්න පුළුවන්.
ඒකමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. ඒ කවුන්සලින් පාර්ට් එක කෑල්ල හරි වටිනවා. ඊට පස්සේ ඒ අතරමැද්දේ ඉන්නවා දැන් අපි උදාහරණයක් වශයෙන් විශ්වවිද්‍යාලයක නම් බැච් එකේ දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ හරි يعني අනිත් අයට උපදෙස් දෙන්න කතා කරන්න يعني කවුරු හරි ගැටලුවක් වුණොත් එයාලා ළඟට තමයි යන්නේ. එහෙමයි ඉන්නවනේ. නැත්තම් වැඩපොළක හරි මොනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා නෙමෙයි. නමුත් ඒගොල්ලෝ ප්‍රසිද්ධ කවුන්සලර්ස්ලා. ඒතර අප්‍රසිද්ධ කවුන්සලර්ස්ලා ඒ කියන්නේ ඔබේ මව්පියා, ළමයා, දරුවා, යාළුවා ප්‍රසිද්ධ කවුන්සලර්ස්ලා ඔබේ ගෲප් එකේ ඉන්න මේවට හොඳයි කියලා ප්‍රසිද්ධ අය ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා. ඉතින් ඕක ස්පෙක්ට්‍රම් එකක්. ඉතින් එතකොට ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලාව හම්බෙන්න යන්නේක විශේෂ ලොකු තීරණයක්. නමුත් ඊට මෙහා දේවල් කරන්න එපා කියලා උපදෙස් දෙන්න අපිට හරි අමාරුයි. ඒක ඔබේ තීරණයක්. ඒක ඔබයි ඔබේ බිරිඳ නම් මේ නිින්ද යන්නේ නැති එක ගැන කතා කරන ඔබයි ඔබේ බිරිඳගේ තීරණයක්. ඒක හරි අමාරු කියන්නේ. ඒතර කොතනද මේක නීති දාලා මෙන්න මෙහෙම වෙනස් කර යුත්තේ කියන එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා ගැන අපි ප්‍රොෆෙෂනලිසම් කියන මාතෘකාවට යටතේ කතා කරන්න පුළුවන් ඉස්සරහට. දැන් අර අපි මනෝවෛද්‍යවිද්‍යාව කතා කරනවා උපදේශනය සහ මනෝචිකිත්සාව කියලා මාතෘකා දෙකක්. ඒක උපදේශනය කියන්නේ මනෝචිකිත්සාවක්ද ඒ දෙක අතර මොකක් දෙකේ සමානකම් තියෙනවද දෙකේ වෙනස්කම් තියෙනවද ඒ දෙක එකක්ද ඒක වෙනස් වෙන දෙයක්ද right දැන් එතන වෙනසක් තියෙනවා. එතන පැහැදිලි වෙනසක් තියෙනවා. ඒකත් එක්ක මේ උපදේශනය ගැන ඇත්තට මේ අද මේ කරන සාකච්ඡාවේ අරමුණ එකපාරට මගේ ඔළුවේ තියෙන ඔක්කොම ටික හැමෝටම කියලා දෙන්න අමාරුයි. ඒතර ඒක ඔළුවට යන්නේ නැහනේ. දැන් මේ නැවත නැවත අපි මේ පර්යාය මාතෘකා කතා කරනකොට අපිට උපදේශනය ගැන තියෙන මට කියන්න තියෙන දේවල් මතුවෙන. අතට අපේ උපදේශන ගැන මෙතනදී මවන චිත්‍රය එන්න වඩා සම්පූර්ණයි කියලා මට හිතෙනවා. ඒතර මේ ප්‍රශ්නේදී අපි සංසන්දනය කරොත් උපදේශනය සහ මනෝචිකිත්සාව කියන එක හොඳ සංසන්දනයක්. ඒතර අපිට මේ උපදේශනය ගැන තව අවබෝධය වැඩි වෙනවා. දැන් උපදේශනය කියන්නේ මං කිව්වේ ඔබේ බිරිඳට කරන්න පුළුවන් වැඩක්. right? ඒකේ මම මේ ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා හැලු කරන්න හදනව නෙමෙයි. ඒක ස්පෙක්ට්‍රම් එකක් කියන එක. එහෙම ස්පෙක්ට්‍රම් එකක් නැහැ සයිකොලොජි වලට සයිකියාට්‍රි වලට. right? ඔබේ බිරිඳත් සෑහෙන සයිකියාට්‍රිස්ට් කෙනෙක් තමයි කියන්න බෑ. සයිකියාට්‍රිස්ට් නැත්තම් නෑ. right? නමුත් උපදේශනය කියන ස්පෙක්ට්‍රම් එකක් කියන එක. ඉතින් එතකොට මේ උපදේශනීය ස්පෙක්ට්‍රම් එකක් වෙලා ඔබේ බිරිඳට එක්ක කරන්න පුළුවන් වෙන්නේ ඇයි? මේ උපදේශනයේදී අපි සාමාන්‍යයෙන් කතා බහ කරන්නේ නැත්නම් අපි අපේ ටාගට් එක වෙන්නේ ජීවිතේ ලෝකේ මනුෂ්‍ය సంతානයේ සිද්ධ වෙන දේවල්. සාමාන්‍ය අපිට ලෝකේ සාමාන්‍ය කියවට ඒවට බොහොම දුක හිතෙන බරපතල ළමයෙක් මිය යාම දික්කසාදය ලොකු ලෙඩක් හැදීම ඕන එකක් වෙන්න පුළුවන්. ඒවා බරපතල කාරණා. නමුත් ඒවා අපි ඕන කෙනෙකුට වෙන්න පුළුවන් දේවල්. right? චිකිත්සාව කියන්නේ රෝගයකට දෙන එක. හරිද? ඒක තෙරපි එකක්. ඒක ස්පෙસિෆික් තෙරපි එකක්. එතකොට ඒක ස්පෙસિෆික් ටෙක්නික් එකක් පාවිච්චි කරලා ස්පෙસિෆික් ලෙඩකට දෙන ඉන්පුට් එකක්. එහෙනම් මේ මනෝ චිකිත්සාවට කලින් මනෝ රෝග විනිශ්චයක් සිද්ධ විය යුතුයි. එතකොට මුලින්ම ඒ කියන්නේ දැන් ඇසස්මන්ට් එකක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට මානසික රෝගයක් තියෙනවද කියලා කාට හරි තීරණය කරන්න කෙනෙකුට මානසික රෝගයක් තියෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් කාටද? මනෝවෛද්‍යවරයෙකුට. ලියාපදිංචි මනෝවෛද්‍යවරයෙකුට. මනෝ ප්‍රතිකාරය සයිකොලොජිස්ට් කෙනෙකුටත් පුළුවන්. එයාගේ වපසරිය ඇතුලේ තියෙන මානසික රෝග ගොන්න ඇතුලේ. මොකද සයිකොලොජිස්ට් කෙනෙකුට මෙයාට මේ දැන් තයිරොයිඩ් ගැටලුවක් හින්දා ડિප්‍රෙෂන් එන්න පුළුවන්. නැත්නම් මානසික රෝගයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මම මේ මනෝ විද්‍යාඥයෝ පල්ලෙහාට දාන්න හදන නෙමෙයි. නමුත් මනෝ විද්‍යාඥයන්ට තමන්ගේ වපසරිය ඇතුලේ තියෙන රෝග විනිශ්චය කරන්න පුළුවන්. ඒ රෝග විනිශ්චයක් ඩයග්නොස්ටික් ප්‍රොසෙස් එකක් ඉස්සෙල්ලා ඕනේ. ඒ ඩයග්නොස්ටික් ප්‍රොසෙස් එකේ පස්සේ රෝගී තත්ත්වයක් තියෙනවා කියලා හඳුනගත්තොත් තමයි මනෝ චිකිත්සාවට අපි යන්නේ. මනෝ චිකිත්සාවට යන්න ඕනේ නැහැ. යනවා නම් යන්නේ එහෙමයි. උපදේශන එහෙම එකක් නැහැ. රෝග විනිශ්චයක් නැහැ. ඔබේ බිරිඳටත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මනෝ උපදේශනය කරන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් මනෝ උපදේශනය. ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලාට ඩයග්නොස්ටික් ඇබිලිටි එකක් තියෙන්න ඕන එකක් කියලා නැහැ. ඒගොල්ලෝ සයිකියාට්‍රිස්ට්ලා නෙමෙයි.
ඒගොල්ලෝ මේ ICD-10 එකේ හරි DSM-5 එකේ තියෙන සියලු මානසික රෝග ගැන දැනගෙන ඒවා රෝග විනිශ්චය කරන්න හැකියාවක් ඕනේ නැහැ මේ ප්‍රොෆෙෂනල් කවුන්සලර් කෙනෙක් වුණත්. එයාට මම කියවනේ මේ process එකේ එයා ඉන්නේ. නමුත් මනෝචිකිත්සකෙක් වෙන්න නම් රෝග විනිශ්චය කිරීම හැකියාව නැතුණට කමක් නැහැ. ඔබට පුළුවන් වෙන්න ඕනේ මෙයාට ආරයිට් සයිකියාට්‍රිස්ට් කෙනෙක් මෙයා බලලා දෙනවා මෙන්න ඩයග්නොසිස් එක මෙන්න අවශේෂ කාරණා මෙන්න පර්සනැලිටි එක ආරයිට් හරි මෙහෙනම් දැන් මම කළ යුතු ප්‍රතිකාරය මේකයි මනෝචිකිත්සාව මේකයි CBT වගේ ඒ ටෙක්නික් එකෙන්ද ඉන්ටර්පර්සනල් තෙරපි ටෙක්නික් එකෙන්ද මයින්ඩ්ෆුල්නස් බේස් CBT ටෙක්නික් එකෙන්ද ෆ්‍රොයිඩ්ගේ ක්‍රමෙන්ද කියලා එයා තීරණය කළා. එහෙම නැත්නම් අර මුලින් බලපු මනෝවෛද්‍යරයා කියලා දෙනවා මෙයාට මේ සයිකෝ ඇනාලිසිස් තමයි ඕනේ හරි මොකක් හරි ඒ අනුව මනෝචිකිත්සාව ඒ වගේ වැඩක්. ඒකේ ස්පෙසිෆික් අවුට්කම්ස් තියෙනවා. ඒ කියන්නේ ડિප්‍රෙෂන් එක ආපු කෙනෙක් නම් ඔය බෙක් ડિප්‍රෙෂන් ස්කේල් හරි මොකක් හරි ડિප්‍රෙෂන් සම්බන්ධ තියෙන ස්කේල් එකක් කරලා හරි එහෙම නැත්නම් ක්ලිනිකලි සායනික විදිහට ඇසස් කරලා හරි මෙයාගේ ડિප්‍රෙෂන් එකේ තියෙන ලක්ෂණ මේවා මෙයාගේ බරපතලකම් මෙච්චරයි මෙන්න මනෝචිකිත්සාව පටන් ගත්තා සති 6කට පස්සේ මෙන්න යාගේ දැන් ડિප්‍රෙෂන් එක මේ මට්ටමට වැඩිය දියුණුවා. ඒක හරි පැහැදිලි. උපදේශනයේදී එහෙම ස්පෙસિෆික් ඉන්ඩිකේටර්ස් ඕනේ නැහැ. අර නිින්ද යන්නේ නැති බැංකු නිලධාරියාට නිින්ද යනවා නම් හරි යාට හිතනවා නම් දැන් හොඳයි මට තාම නිින්ද හොඳටම නැහැ නෝට මගේ දැන් හිතට එච්චර අසහනයක් නැහැ කියලා හිතනවා නම් ඒ ඇති. වැඩේ සාර්ථකයි. right? නමුත් ડિප්‍රෙෂන් එකකට හරි ස්කිසොෆ්‍රීනියා හරි OCD වලට හරි ප්‍රතිකාර ගන්න ආපු කෙනාට ඒ පැහැදිලි රෝග ලක්ෂණ වල අඩුවක් තියෙනවා. the specific indicators බලන්න ඕන මනෝචිකිත්සාව. ඉතින් obviously මනෝචිකිත්සාව කරන කෙනාට ගොඩක් qualifications තියෙන්න ඕනේ. psychology degree එකක් හරි psychiatrist හරි එහෙම degree දෙන්න ඊට පස්සේ ඒක clinical post graduates තියෙන්න ඕනේ. registered වෙලා තියෙන්න ඕනේ. බොහෝ වෙලාවට ශ්‍රී ලංකා medical council ලංකාවේ නම් ඒ වගේ ආයතනයක register වෙලා තියෙන්න ඕනේ. ලොකු වගවීමක් තියෙනවා. ethics කතන්දර ගොඩක් තියෙනවා. මේගොල්ලන්ට ethics නැහැ නෙමෙයි. නමුත් ඒ වගේ qualifications requirements registration ගොඩක් වැඩි මනෝචිකිත්සාවේදී මනෝපදිංචියේදී ඒක අඩුයි. එතකොට ඒ වගේම අනිත් පැත්තෙන් උපදේශනය කරන කෙනාගේ accountability එකට වඩා මනෝචිකිත්සාව කරන කෙනාගේ accountability වගවීම් වැඩි. අපි අර ඉස්සලා අතෙන්දි ගියතර උපදේශනෙත් ලෙවල් 3ක් ඒ කියන්නේ ස්පෙක්ට්‍රම් එකක් කතා කරේ. ඔබේ බිරිඳත් උපදේශනය කරන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධ ඔයගොල්ලන්ගේ බැච් එකේ හරි ගෲප් එකේ ඉන්න උපදේශය. ඒ වගේම ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්. එතන ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා වෙනකොට accountability වැඩි ඇත්තටම. අනිත් අයට වැඩි. නමුත් ඊටත් වඩා වැඩි මනෝචිකිත්සකයෙක්ගේ accountability. ඒක පැහැදිලිද? මම වඩා කලංකරේ අවුල් කරේ නැහැ නේද අවුස්? බොහොම පැහැදිලි මේ ඒ වෙනස ගැන අපි තේරුම් ගන්න එකත් වැදගත්. ඊගාවට මේ සාකච්ඡාව සමග සම්බන්ධලා තියෙන අයට මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ සාකච්ඡාව යන අතරේන අපේ chat එකේ දාන්න පුළුවන්. අපි සාකච්ඡාව අවසන් වෙනකොට ඒ තියෙන ප්‍රශ්න වලින් අපි සාකච්ඡා නොකරපු ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සාකච්ඡාවේ අවසානයේදී අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තියෙන ප්‍රශ්න ගැටලු මේ සාකච්ඡාව මේ තියෙන chat එකේ දාන්න පුළුවන්. Zoom එකේ. එතකොට අපි ඊළඟ ප්‍රශ්නේ විශේෂයෙන් කතා කරා වෘත්තීමය උපදේශකෙක් වෙනවා නම් විශේෂයෙන් වෘත්තීමය මනෝචිකිත්සකෙක් නම් සුසුකම් ගැන අපි ගොඩක් හොයනවා සුසුකම් ගැන කතා කරනවා. වෘත්තීමය උපදේශකෙක් වෙන්න අවශ්‍ය කරන සුසුකම් ගැන මේක අපිට මේ අපි දාලා තිබෙන නම්බරයකට අහලා තිබෙන ප්‍රශ්නයක්. මේ වෘත්තීමය උපදේශකෙක් වීම සඳහා අවශ්‍ය කරන සුසුකම් තියෙනවද? ඒ සුසුකම් වල මේ වෙනකොට නියාමන තත්ත්වය සම්බන්ධව තියෙන තත්ත්වය මොකක්ද? ඒක ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා නම් අපි කොහොමද විසඳගන්න තියෙන ක්‍රමවේදයන් මොනවද කියන එක. අපි කොහොමද කෙනෙක් හොයනකොට අපි සුසුකම් බලලා දෙන්න ඕනේ කොහොමද කියන කාරණේ සර්. හරි. දැන් හොඳම ප්‍රශ්නේ සහ මම අපිට හිතට සැටිස්ෆයි වෙන උත්තරයක් නොලැබෙන ප්‍රශ්නෙත් මට මේක. නමුත් අපි ඒකට අපි සාධාරණ ඉෂ්ට කරන්න උත්සාහ කරමු මේ කතන්දරයට. මේක වැදගත් මාතෘකාවක්. මේ ඇන්සයිටි එක මේ ඕන කෙනෙකුට කවුන්සලින් කරන්න පුළුවන්ද? මේකේ නියාමනයක් නැද්ද ඒ කතන්දරේ? හරි අපි පටන් ගමුකෝ. දැන් මොනවාද මේ defined qualification නැත්නම් registration processes කියලා ගත්තොත් එහෙම ගත්තොත් ඉතින් ඇත්තටම කවුන්සලින් වලට කවුන්සලර් කෙනෙක් වෙන්නට ලංකාවේ මෙන්න මේ අහවල් සුදුසුකම් තියෙන්න ඕනේ නැත්නම් අහවල් ආයතනෙ ලියාපදිංචිලා තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. මම කියවගෙන සයිකියාට්‍රිස්ට් කෙනෙකුට එහෙම තියෙන්න ඕනේ. සයිකොලොජිස්ට් කෙනෙකුට එහෙම තියෙන්න ඕනේ. සෝෂල් වර්කර් කෙනෙකුට එහෙම තියෙන්න ඕනේ. ඔකියුපේෂනල් තෙරපිස්ට් කෙනෙකුට එහෙම තියෙන්න ඕනේ. නමුත් කවුන්සලර් කෙනෙකුට එහෙම ඉතා පැහැදිලිව මෙන්න මෙහෙමයි කියලා එකඟතාවයකටපත් වෙච්ච ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් හෝ නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් නැහැ.
ඒගොල්ලෝ සමහර පුදුමේ ඕස්ට්‍රේලියාවෙත් එහෙම තමයි තත්ත්වය. කෙනෙකුට මම හවල් දෙයට කවුන්සලින් කරනවායි කියලා මේ මොකක් හරි වර්ක්ෂොප් එකට ගිහලා හරි වර්ක්ෂොප් සීරීස් එකට ගිහලා හරි පටන් ගන්න පුළුවන්. ඉතින් යාට ක්ලයන්ට්ස් එනවා නම් එහෙමයි. සයිකොලොජිස්ට්ලා සයිකියාට්‍රිස්ට්ලා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ තදින් නියාමන ඒක හරි. නමුත් හැබැයි එතකොට එහෙම වුණාම නියාමනයකුත් නැහැ. රෙගියුලේෂන් බොඩි එකකුත් නැහැ. නමුත් ප්‍රායෝගිකව මොකද වෙන්නේ කියලා බැලුවොත් ඔස්ට්‍රේලියාවේ ලංකාවේ සංසන්දනය කරොත් දැන් ඔස්ට්‍රේලියාවේ කවුන්සලර්ස්ලා කියා ගන්න අය මම කවුන්සලර් කියලා මේ බෝඩ් ගහගෙන හරි වෙබ්සයිට් හදාගෙන හරි ක්ලයන්ට්ස්ලා බලන අය ගත්තොත් ඒගොල්ලන්ගේ 99%කට අවශ්‍ය ඩිප්ලෝමා එකක්වත් තියෙනවා. කවුන්සලින් සම්බන්ධ විශ්වවිද්‍යාලයකින් හෝ ඊට සමාන ආයතනයකින් ගත්ත ඩිප්ලෝමා එකක් තියෙනවා. සමහර අයට ඩිග්‍රීස් තියෙනවා. ඊට එහා තියෙනවා. එහෙම නැති අයත් ඉන්නවා හැබැයි. දැන් එතකොට දැන් ඒ ඩිප්ලෝමා එකක් හරි වගේ ක්වොලිෆිකේෂන් එකක් තියෙන ගොඩක් කවුන්සලර්ස්ලා මෙම්බර්ෂිප් එකක් අරන් තියෙනවා මොන හරි කවුන්සලින් සංගමයක. මොකක් හරි ඕස්ට්‍රේලියානු කවුන්සලින් ඇසෝසියේෂන් මොකක් හරි කියලා. ඒ වගේ ටිකක් තත්ත්වයක් තියෙන සංගමක ආයතනයක සමාජිකත්වය අරන් තියෙනවා. ඒතර ඒකේ සමාජිකත්වය දෙන්නේ නැහැ යම් කිසි මට්ටමක හෝ සුදුසුකම් නැත්නම්. ඒගොල්ලෝ කියනවා මම අහවල් ආයතනයේ සමාජිකයෙක් කියලාත් ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දානවා. එතකොට ඒ ආයතනයෙන් මේගොල්ලන්ගේ නියාමනය නතර දානවා. ආයතනික සමාජිකයෙක් වුණා මේ ආයතනය යම් කිසි ධර්ම පද්ධතියක්, නීති පද්ධතියක්, ගැටලුවක් આવොත් ඒවා ඉන්ක්වයර් කරන විදිහක් තියෙනවනේ. ඒතර ඒක හරහා මේගොල්ලෝ නියාමනය නතර. එහෙම ගත්තොත් ඇත්තටම ගොඩක් කවුන්සලර්ස්ලා නියාමනය වෙනවා. නමුත් නීතියක් නැහැ මේ නියාමනය විය යුතුමයි කියලා මේ සයිකොලොජිස්ට්ලට සයිකියාට්‍රිස්ට්ලට වගේ. දැන් මේක ඒකෙච්චර සාධාරණ නැහැ වගේ කියලා හිතුණට එහෙම තමයි ලෝකයේ ස්වභාවය. මොකද ඒක නියාමනය කරන්න අමාරුයි. ඒකට නීති දාන්න අපහසු. මොකද මම අර ඉස්සෙල්ලා කිව්ව ස්පෙක්ට්‍රම් එක. දැන් ඔබේ වෙනදත් කවුන්සලර් කෙනෙක් වෙන්න පුළුවන්. යාට නීති දාන්න බෑනේ. යාට මේ සුදුසුකම් තියෙන්න ඕනේ කියලා අපිට කියන්න බෑනේ. ආව චෙක් කරන්න මේ නිලධාරියපත් කරන්න බෑනේ. යා හරියට වාට මේ වාගේ නිින්දක නැහුවද කියලා. එහෙම කරන්න බෑ. ඉතින් ඒ නිසා මේක by definition වැඩි ටිකක් අමාරුයි. නමුත් වෘත්තීය උපදේශකයන් කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් මම වෘත්තීය උපදේශකයෙක් කියලා කියනවා නම් චැනලින් කරනවා නම් හරි ක්ලයන්ට්ස්ලා ගෙන්න ගන්නවා නම් හරි ඒ අයට යම්කිසි නීතිමාලාවක් හදන්න පුළුවන් නම් හැදුවට ඒක කිසි ගැටලුවක් නැහැ. එහෙම යම්කිසි නියාමනයක් තියෙන්න ඕන. නමුත් දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල ඒ නියාමන සිද්ධ වෙන්නේ ස්වයංව. ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා හැමෝම අවම වශයෙන් අර මම කිව්වා වගේ ඩිප්ලෝමා එකක්වත් තියෙනවා. මේ යම්කිසි ආයතනික සමාජික විතර ඒ හරහා ඒගොල්ලෝ නියාමන යනවා, පියර් රිවිව් කරනවා. එතන ලොකු ගැටලු ඇති වෙන්නේ නැහැ. ඉතින් නමුත් ඉතින් දැන් ලංකාවේ වගේ වෙන්නේ සමහරට ඔය කියන ඩිප්ලෝමා එකක්වත් මුකුත් නැති. තාම අවම සුදුසුකම් තියෙන. හෝ සමහරට සුදුසුකම් නැති. වත් කවුන්සලින් කරන්න පුළුවන් ඇත්ත. නමුත් එහෙම අය ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා හැටියට පෙනී හිටිනවා. ඒක පොඩි ගැටලුවක්. දැන් ඔබේ බිරිඳ වාට උදව් කරා තමයි යා මේ මැනේජර්ගේ ප්‍රශ්නය ආපුවම පස්සේ තමයි නින්ද අවුලුනේ කියලා. ඊට පස්සේ බිරිඳ හිතනවා රයිට් මමත් දැන් කවුන්සලර් කෙනෙක් මම දානවා Facebook එකේ කැමති අය ඉන්නවනම් ගැටලු ඉන්නවනම් එන්න මම ඒක වැරදිනේ. ඒක සුදුසු වැඩක් නෙමෙයි. ප්‍රොෆෙෂනල් කවුන්සලර් කියලා නමක් ගහ ගන්නවා නම් ඒක කිසි ගැටලුවක් නෑ. ඔබ රැකියාව හැටියට හෝ තවදුරටත් ඔබේ හැකියාවන් දියුණු කර ගැනීම අදහසින් හෝ වැඩිදුර අධ්‍යාපනවල කිසි ගැටලුවක් මේක කරන්න. බිස්නස් එකක් හැටියට කරන්න. නමුත් එහෙනම් ඔබේ වගකීම වැඩි, accountability වැඩි. ඔබට සුදුසුකමක් තියෙන්න ඕනේ, අවශ්‍යම ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනේ. යම්කිසි ආයතනයක සමාජිකත්වය අරගෙන එහා නියාමනයක් වීමක් කරන්නටත් මේ උත්සාහයක් දරන්න ඕනේ. හැබැයි දැන් ආයි මට කල්පනාවක් කතාවක් කියන්න දෙනවා. දැන් අපි ගත්තොත් යම් කිසි සීමා යටතේ කරන කවුන්සල් දැන් මේක most contentious issue එකකින් හින්දා චතුරංග මට වෙලා ගන්නවා කමන්නේ yes sir ඒක හොඳයි sir හරි දැන් අපි ගත්තොත් යම් කිසි narrow field එකක් ඇතුලේ අපි හිතමුකෝ යම් කිසි ආයතනයක් තියෙනවා දැන් ඔය ලංකාවේ තියෙන නොයෙකුත් ආයතන මත්ද්‍රව්‍ය ගැන වැඩ කරන ආයතන තියෙනවා වයසක නැත්නම් ඇල්ෂයිමර්ස් ඩිමෙන්ෂියා හැදිච්ච අය වෙනුවෙන් උදව් කරන ආයතන තියෙනවා ඕටිසම් වෙනුවෙන්
උදව් කරන ආයතන තියෙනවා. දැන් අපි තුමු මේ ආයතනය ඇතුලේ කවුන්සලින් සර්විස් එකක් පටන් ගන්නවා. අපි තුමුකෝ ඩ්‍රග් ඇන්ඩ් ඇල්කොහොල් ගැන ක්‍රියාත්මක වෙන ඇඩික් හරි මොන වගේ ආයතනයක්. ඒගොල්ලෝ කවුන්සලින් සර්විස් එකක් පටන් ගන්නවා. නමුත් අපි තුමු එතන ඉන්නවා විශේෂඥයෝ ඒ වගේ ටික ලොකු ආයතනයක නොඑක් ලෙවල්ස් වල විශේෂඥයෝ ඉන්න පුළුවන්. ඇඩික්ෂන් සයිකියාට්‍රි ගැන විශේෂඥතාවය තියෙන කෙනෙක් ඉන්නවා ඉන්න පුළුවන්. ඒතර එයාගේ මඟ පෙන්වීමේ යටතේ කවුරු කෙනෙක් මේ ආයතනයේ කවුන්සලින් පටන් ගන්නවා නම් ආයතනයේ ලාංඡනය යටතේ ඒ වගවීම යටතේ එයාව සුපර්වයිස් කරන්න කෙනෙක් ඉන්නවා නම් සමහරට මේ කියන මහලුකු උපදෙස් නැති කෙනෙකුට ඒ වැඩේ කරා. ඒතර එයා මේ අර බැංකුවේ නිලධාරියාට කවුන්සලින් කරන්න යන්නේ නැහැ. එයා මේ මද්ද්‍රව්‍ය සම්බන්ධ වැඩ කරන ආයතනයක් නම් එයා කවුන්සලින් කරන්නේ මද්ද්‍රව්‍ය ප්‍රශ්න ගැටලු තියෙන අයට පමණයි. ඒතර බොහොම නැරෝ ෆීල්ඩ් එකක්. ඒතර නැරෝ ෆීල්ඩ් එක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ඩිප්ලෝමා එකක් නැති කෙනෙක් බොහොම සාර්ථකව. right? එහෙම වෙන අවස්ථා ඕන තරම් ලෝකේ තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒකින්ද අපිට කියන්නට බෑ සියලුම ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලට ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනි කියලා කියන්නත් පුළුවන්. කියන්න බෑ. ඩිප්ලෝමා තිබිලා අර මං ඉස්සෙල්ලා කිව්ව සුදුසු නැති දේවල් සියල්ල කරන අයත් ඕන තරම් ඉන්නවා. ඉතින් ඒකින්ද මේක පොඩි ගැටලුවක්. ඒකට සාර්ථක පර්ෆෙක්ට් විසඳුමකුත් ඉතින් ඇත්තටම කිව්වොත් නැහැ. හැබැයි අපිට මෙන්න මේ දේ කරන්න පුළුවන්. දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන තත්ත්වය බොහෝ දුරට ඒකයි. මේ කවුන්සලින් කල්චර් එක හදන එක. එතකොට දැන් මේ මං කිව්ව දේවල් ටික ටිකක් ගැඹුරට අපි ප්‍රචාරය කරන අපි මේවා ගැන කතා කරන්න ගත්තොත් අනිත් පැත්තේ කතා කරන්න ගත්තොත් කවුන්සලර් කෙනෙක්ගේ ප්‍රධාන වගකීම මේ පතරංග උපදෙස් දෙන එක නෙමෙයි ඇහුම්කන් දෙන එක. වගේ ඒවා අපි කතා කරන්න ගත්තොත් හැමෝම ඒ ගැන අවධානය යොමු කරන්න ඒ ගැන දැනුවත් වෙන්න පටන් ගත්තොත් ටිකෙන් ටික මේ නුසුදුසු කවුන්සලින් වැඩ කරන අයව මේ කොන් වෙනවා. right? හොඳ වෛද්‍යවරයෙක් කියන්නේ කරුණාවන්ත වෛද්‍යවරයෙක් කියන්නේ කවුද කියලා අපිට අඳුරගන්න පුළුවන් වුණාම රටේ ටික අකරුණාවන්ත වෛද්‍යවරු සහ දුෂ්ට වෛද්‍යවරු අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ කවුන්සලින් කියන ප්‍රොසෙස් එක මෙන්න මේවයි එකක් මේකෙදි වෙන්න ඕනේ. මෙහෙම අපිව ජජ් කරන්න එනවා නම් ඒ හොඳ කවුන්සලර් කෙනෙක් නෙමෙයි. දිගින් දිගටම උපදෙස් දෙනවා නම් අරක වැරදි මේක වැරදි ඌක වැරදි ඔහොමද කරන්නේ මෙහෙමද කරන්නේ කියනවා නම් ඒ හොඳ කවුන්සලර් කෙනෙක් නෙමෙයි. එහෙම අපිට ඒ කතා බහ ඇතිවෙනවා නම් මේ කවුන්සලින් කල්චර් එක මේ ලෑන්ඩ්ස්කේප් එක වෙනස් කිරීම තමයි මට හිතෙන්නේ හොඳම විදිහ. ඔස්ට්‍රේලියාවේ වෙලා තියෙන එක තමයි. නීතිවලට වැඩිය මේ කවුන්සලින් කියන ශේත්‍රය වැඩි දියුණු කිරීමට. ඒක තමයි ඉතින් ඔකට දෙන්න පුළුවන් උත්තරේ මේ අද කාලේ හැටියට කියලා මට හිතෙන්නේ. නමුත් ඕක ගැඹුරින් අහන්න මම පොඩ්ඩක් චැලෙන්ජ් කරන්න. එතකොට මට තව මුවහත් දේවල් කියවි. විශේෂයෙන් අර කතා කරලා දැන් ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස්ලා විදිහට පෙනී හිටින මේ වංචනික අයත් ඉන්නවනේ සොසයිටි එකේ. එහෙම කට්ටිය අඳුනගන්න විදිහක් තියනවාද සාමාන්‍යයෙන් අපිට නිකන් බාහිරින් බැලුවාම යාලා ප්‍රොමෝට් කරගන්න විදිහයි ඒගොල්ලන්ව නැත්නම් යාලා ළඟට ගියාම අපිට කියන දේවල් කර්සර් ටිකක් ඒ ගැන සාකච්ඡා කරා. නමුත් තව ටිකක් ඔය ෆ්‍රෝඩ් ඒ කියන්නේ අපිට වැදගත් නේ අපිට දැන් මම කවුන්සලර් කෙනෙක් ගාවට යනවා නම් මම යන්නේ කා ගාවටද මෙයා ඇත්ත කවුන්සලර් කෙනෙක්ද නැත්නම් නිකන් බොරුවක් කරන්න වෙන යටි අරමුණක් තියාගත්ත කෙනෙක්ද කියන එක මට තේරුම් ගන්න පුළුවන්කමක් හදා ගන්න පුළුවන් නම් වටිනවනේ. ඒක ගැන ටිකක් කිව්වා. අපි තව ටිකක් ඒක ඉලැබරේට් කරලා හොඳයි කියලා හිතනවා සර්. ඔව් දැන් ඔය ප්‍රශ්නේ මම අහුවනම් මනෝවෛද්‍යවරයෙක් කොහොමද හඳුනගන්නේ කියලා හරි ලේසි. ශ්‍රී ලංකා College of Psychiatrists website එකට ගිහිල්ලා මනෝවෛද්‍යවරුන්ගේ ලේඛනය අරන් බලන්න කියන පුද්ගලයාගේ නම තියෙනවද කියලා. හරිද? නැත්තම් නැහැ. තියෙනවා නම් හරි. ඉතින් හරි ලේසි ඒකට උත්තර දෙන්න. නමුත් මේකෙදි එච්චර සරල උත්තරයක් නැහැ කියන එක තමයි දැන් මම මේ නැවත පුන කියන්නේ. නමුත් ඒත් කොහොමද අඳුරගන්න පුළුවන් කියන එක ඇහුවොත් ඔය මං කිව්ව කාරණා කීපයක් මං කිව්වනේ. ඒ වගේ තව මගේ ඒ කියන්නේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ චුට්ටක් ගැඹුරුයි. දැන් ශ්‍රී ලංකා කොලෙජ් ඔෆ් සයිකියාට්‍රිස්ට් එකට ගිහලා හඳුනගන්න එක හරි ලේසියිනේ. පොඩි ළමයෙකුටත් කරන්න පුළුවන්. ඒ වගේ ලේසි ක්‍රම නැහැ කියලා මට කියන්න සිද්ධ වෙනවා. නමුත් අපි ටිකක් මොලේ පාවිච්චි කරත් අපේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරත් අපිට බැරිත් නැහැ. අපි හිතමුකෝ දැන් කවුරු හරි කෙනෙක් දැන් ඔබ මුලින්ම හිතන්න දැන් ඔබට මම කියවනේ ඔබට හිතනවා නම් කවුන්සලින් ගන්න ඕනේ කියලා යන්නේ කියලා. ඊළඟට ඔබ කොහොමද තීරණය කරන්නේ කාලකට යන්නේ කියලා. සමහරට ඔබ
ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා YouTube එකේ වීඩියෝ එකක් දැකලා Facebook එකේ පෝස්ට් එකක් දැකලා මෙයා නියමයි මරු මෙයා ළඟට යන්න ඕන කියලා තීරණය කරනවා. කොහොමද ඒ තීරණය කරේ කියලා හිතන්න. දැන් ඒ පුද්ගලයා කරපු කතාව හරි පෙන්වපු කතන්දරේ වීඩියෝ එක හරි මොකක් හරි ඇතුළත තියෙන දේ සෞම්‍ය මානව හිතවාදී මිනිස්සුන්ට උදව් කරන වගේ දෙයක් ඒ පැත්ත එකක් වෙන්න ඕනේ. මොකද කවුන්සලින් අපිට අවශ්‍ය වෙන්නේ අපි වැටුණාමනේ. අපිට ගැටලුවක් ගොඩක් වෙලාට කරදරයක් ගැටලුවක් ඒ වෙලාවට අපි වල්නරබල් අපි අපයෝජනය කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒ වෙලාවට තමයි අමාරුම නිවැරදි තීරණ ගන්න. නමුත් සුදුසු තීරණ ගන්න. නමුත් අපිට ඒ වෙලාවදී ඒක හරි වැදගත්. නමුත් ඒ වෙනුවට මේ වීඩියෝ එකේ පෙන්වන්නේ අපි හිතමුකෝ පොඩි බෝස්ටින් පාර කයියක් ගෙහිම මල් ළඟට ආපු එක ළමයෙක් ශිෂ්‍යත්වයේ ෆේල් වෙන නැත්නම් විභාග ෆේල්ලා නැහැ නැත්නම් ලොකු කියනවා මේ PhD දෙකක් තියෙන ඉංජිනේරුවෙක් මල් ළඟට ආවා එයාගේ බිරිඳ වැඩ කරන්නේ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුවේ ඒ දෙන්නගේ මෙන්න මේ ලිංගික ප්‍රශ්නේ තිබ්බේ කියලා ඔක්කොම දැන් කතන්දරේ දැන් දන්නවා මේ අහවල් පුද්ගලයා තමයි කියලා හොයන්න පුළුවන් මට්ටමට තොරතුරු කියනවා. මම දැන් අර අම්පාරේ කතන්දරය වගේ නෙමෙයි ඉතින් ඇත්තට. ඉතින් හොයන්න අමාරුනේ කවුද කියලා. තමන්ගේ වැඩ පෙන්වීම සඳහා තමන්ගේ මම වැඩකාරයෙක් කියලා පෙන්වන්න මේ ලොකු කතන්දර කියනවා නම් එතන කොන්ෆිඩෙන්ෂියලිටි දැන් පොඩි අවුලක් වෙන මට්ටමකට කොන්ෆිඩෙන්ෂියලිටි අවුලක් නොවුනත් කමන්නේ ඒක හොයන්න බැරි මට්ටමකට කිව්වම ඒ තමන්ගේ වැඩ පෙන්වන්නට ලොකු කයි ගහනවා නම් කතන්දර කියනවා නම් එච්චර නිවිච්ච ඔබට දර්පණයක් හැටියට ක්‍රියාත්මක වීමට නම් දර්පණයක් වෙන්න බෑ. දර්පණයක මූණක් නැහැනේ. දර්පණය කැපී පෙනෙන්නේ නැහැනේ. අපි දර්පණය පිටිපස්සේ තමයි කවුන්සලේ ඉන්නේ. ඒතර කවුන්සලෝ පේන්නේවත් නැහැ. එහෙම කරන්න ලෑස්ති නැහැ. ලොකු ඊගෝ එකක් තියෙන, ලොකු ආඩම්බරකමක් තියෙන මේ මහ ලොකු මාන්නයක් තියෙන කෙනෙක්. ඒකින්ද ඒ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් වීඩියෝ එකකින් නම් හොයන්නේ එහෙම නැතුව සරල මිනිස්සෙක්ව හොයාගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහන්න. විශේෂයෙන් මේ කවුන්සලර් ගාවට කලින් ගියපු කෙනෙක්. එයාගෙන් පොඩි රෙකමෙන්ඩේෂන් එකක් ගන්න. මෙයා නම් හරි ෂොක් මට හරි සහනයක් අතුනේ මෙහෙමයි කියලා කියනවා නම් අන්න ඒ විදිහට තෝරගන්න. ඒ වගේ ප්‍රායෝගික ඒවා තමයි ඉතින් චතුරංගමට කියන්න වෙන්නේ. දැන් අර මෙතන කවුන්සලින් මම අහලා තිබ්බ ප්‍රශ්න කිහිපෙකුත් තිබ්බා අපිට මෙච්ච ප්‍රශ්න කිහිපෙකුත් තිබ්බා ඒ වයින් එකක් තමයි ඔය කවුන්සලින් සම්බන්ධ ලංකාවේ තියෙන අධ්‍යයන අවස්ථාවයි සම්බන්ධ තිබු ගැටලු කිහිපයක් ගැන අහලා තිබ්බා ඒක ඔක්කොම එකට කන්ඩෙන්ස් කරලා සකින් මම අහන්න කැමතියි දැන් කවුරු හරි කෙනෙක් ඒ වගේ උපදේශන සේවයක් සම්බන්ධව වෘත්තීමය පැත්තකට යන්න කැමැත්තක් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක්ට අපිට තෝරගන්න පාත් එකක් තියෙනවද ලංකාව ඇතුලේ ඒ වගේ හරි පාත් එකක් කියලා කියන්න විදිහක් තියෙනවද? කවුන්සලින් සම්බන්ධයෙන් ඉතින් අර ගැටලුව තියෙනවා. ඒක අර විධිමත් සයිකියාට්‍රිස්ට් හරි සයිකොලොජිස්ට් වගේ විෂය පත්‍යක් විධිමත් වචනේ. එහෙම විශේෂඥ භාවයට පත්වෙච්ච එකක් නොවන නිසා. මෙතනදී වැදගත්ම වෙන්නේ දැන් ඔබේ අර බැංකු නිලධාරියක බිරිඳත් හොඳ කවුන්සලර් කෙනෙක් වුණේ ඇයි අපේ තියෙන සාමාන්‍ය සරල දේවල් මනුස්සකම තව මිනිහෙක්ව තේරුම් ගන්න තියෙන උනන්දුව එයාට උනේ මොකද්ද කියලා දැනගන්න ඇත්තටම අපිට ඕනකම තියෙන එක පුළුවන් උදව්වක් කරන්න හදන එක මෙන්න මේ සරල සාමාන්‍ය ස්වභාවික මනුෂ්‍ය ගුණාංග නැති කර නොගෙන ඉන්න එක තමයි කවුන්සලර් කෙනෙක්ට තියෙන ප්‍රධානම සුදුසුකම කියලා මට හිතෙන්නේ. ඒක එහෙම තියාගෙන ඉතින් මේවා ලේසි නෑ. එහෙම තියාගෙන ඔබ තීරණය කරන්න ඔබ මොන වගේ කවුන්සලර් කෙනෙක්ද වෙන්න කැමතිද? දැන් මොන හරි අපි නමුකෝ නීතිමය ප්‍රශ්න කරන නීති ආධාර කමිසමට බැඳිලා නීති ආධාර කමිසමට එන අයට කවුන්සලින් කරන්න ඔයා කැමතියි. එතකොට ඒක පටු ශාස්ත්‍රයක්නේ. එහෙම නැත්නම් ක්‍රීඩා පුහුණු ආයතනයකට බැඳිලා ක්‍රීඩා පුහුණුවෙන් එන ක්‍රීඩකයන්ට කවුන්සලින් කරන්න ඔයා කැමතියි. ඒතර එහෙනම් ඒ කාරණේ ගැන ඉගෙන ගන්න ඕනේ. නීති ආධාර කමිසම ඊට අදාළ දේවල් ඉගෙන ගන්න ඕනේ. එනකොට සමස්තයක් වශයෙන් ගොඩක් විෂයන් ආවරණය කරන කවුන්සලර් කෙනෙක් වෙන්න ඕන නම් ඉතින් අවම වශයෙන් ඩිප්ලෝමා එකක්. දැන් ලංකාවේ කවුන්සලින් ඩිප්ලෝමා කරන ආයතන කීපයක් තියෙනවා. ඉතින් බලන්න NVQ සහතිකයේ තියෙනවද? ඒ කියන්නේ යම් කිසි පිළිගත් මට්ටමක ඩිප්ලෝමා එකක්ද? ඩිප්ලෝමා එක කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දක්
වෙනට ඕනේ බොහෝ වෙලාවට ඒක ඇතුළේ තියෙනවා ප්‍රැක්ටිකල් කෑල්ල. ප්‍රැක්ටිකල් වලින් තියෙන්න ඕනේ මේ කවුන්සලින්. නිකන් ඔහේ මේ අංගොඩ ගිහිල්ලා මාසයක් ඇවිදලා එන්නේ කියන වගේ නෙමෙයි. සුපර්විෂන් යටතේ කවුන්සලින් පුහුණු කරවන ප්‍රැක්ටිකල් කොම්පොනන්ට් එකකුත් තියෙනවද කියන එක බලන්න. එහෙම නැත්තම් ඔබ හරි කවුරු හරි සීනියර් කවුන්සලර් කෙනෙක් හරි ඔබ හොඳයි කියලා දැන් දියෙන් කිරිවෙන් කරගන්න අපි කියන්නේ එහෙනම් ඔබ ඉස්සෙල්ලා තේරුම් ගන්න නැත්නම් අඳුර ගන්න උත්සාහ කරන හොඳ කවුන්සලර්ස්ලා නැත්නම් හොඳ සයිකොලොජිස්ට්ලා හොඳ සයිකියාට්‍රිස්ට්ලා එහෙම මේක පුළුවන් නම් ටිකක් වැඩ කරන්න. වැඩ කරලා මේ පුහුණුව ගන්න අර ඩිප්ලෝමා එක දෙන ආයතනයෙන් දුන්න නැතත් එහෙම අවංකව මේ තමන්ගේ හැකියාව දියුණු කර ගැනීමට උත්සාහ කිරීම තමයි පාත්වේ එක කියලා මට කියන්න ඉතින් දැන් චන්ද්‍රක මම අහනවා සයිකියාට්‍රිස්ට් කෙනෙක් වෙන්න කොහොමද කියලා මම පට ගාලා තප්පර 20න් කියනවා මෙන්න මේකයි පාත්වේ කියලා. ඉතින් එහෙම එකක් කියන්න අපහසුයි හොඳ කවුන්සලර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා අහපුවම. එතකොට මේ අපේ සූම් chat එකේ ස්පෙસિෆික් ප්‍රශ්න දෙකක් අහලා තිබ්බා. එකක් අපේ රටේ ඩිප්ලෝමා එකක් හා සංගමේ ලියාපදිංචි අනිවාර්යද කියලා. අනෙක් ප්‍රශ්නේ සර් එතකොට ලංකාවේ ලයිසන් එකක් නැතුව උපදේශනය කරන්න පුළුවන්ද? SLNPC ඩිප්ලෝමා එකක් වගේ කරලා නීතිමය ගැටලු මොනවත් නැද්ද කියලා. ඒක ස්පෙસિෆිකලි අහලා තිබ්බ ප්‍රශ්න දෙකක් chat එකේ අහුන් සාසෙ මේ සම්බන්ධව විශේෂයෙන් මොනවද කියන්න තියෙනවද? ඔව්. ලයිසන්ස් කියලා එකක් ඉතින් එහෙම එකක් නෑ. දැන් සයිකියාට්‍රිස්ට්ලට ලයිසන්ස් කියලා එකක් නැහැ. ඉතින් සයිකියාට්‍රිස්ට් කෙනෙක් නම් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ සයිකියාට්‍රිස්ට් කෙනෙක් හැටියට රෙජිස්ටර්ලා තියෙන්න ඕනේ. ඉතින් එතන දිනුවත් ඉතින් පාත්වේස් කීපයක් තියෙනවා. ඉතින් ලංකාවේ සයිකියාට්‍රි ඩිග්‍රී කරලා ඉවිල්ලා වෙන්න පුළුවන්. නැත්නම් වෙන රටක කරලා ඉවිලත් ඒ රෙජිස්ට්‍රේෂන් එක ගන්න පුළුවන් පාත්වේස් ගොඩක් නැහැ. ඉතින් දෙක තුනක් තියෙනවා. ඒ අරන් ලයිසන්ස් එකක් කියන වචනය ගොඩක් පරණ එකක් ඔය මෙඩිකල් ලයිසන්ස් කියලා ඉස්සර මේ අවුරුදු මම හිතන්නේ 100කට විතර කලින් ડોක්ටර්ස්ලට දුන්න එකක් තමයි අපි තාම මේ වචනේ භාවිත කරන්නේ. මේ ඩ්‍රයිවර්ස් ලයිසන්ස් වගේ එකක් මේ අපි ළඟ නෑ මෙන්න මේක පෙන්නලා මේ අර පොලිසියෙන් පෙන්නන්නේ මේ ෆිල්ම් වල අර මේ ID එක වගේ එකක් මම පොලිසියෙන් කියලා එහෙම එකක් අපිට නැහැ. නමුත් ලියාපදිංචිය මෙයාව සයිකියාට්‍රිස්ට් කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් කියලා ලියාපදිංචියක් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් මැන්ඩටරි අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා එකක් කවුන්සලින් වලට නෑ මම කලින් කිව්වා වගේ. ඉතින් ඒකට ලයිසන්ස් කතාවක් කොහොමදත් නැහැ. නමුත් අවංකව මේ අර මම කිව්ව පාරේ යන්න කැමති වීම ඊට අදාළ සුදුසුකම් ලබා ගැනීම සහ මේ සුදුසුකම් අරගෙන ඉවර වෙන්නේ නැහැ. අනිත් එක මම තව කාරණයක් කියනොත් මේ දැන් සමහරට කෙනෙකුට හිතන්න පුළුවන් මේවා අහන් හිටියා මා සයිකියාට්‍රිස්ට්ලයි සයිකොලොජිස්ට්ලයි මහා ඉහළයි කවුන්සලර්ස්ලා හෙන පල්ලෙහායි කියලා. ඒක එහෙමම නෙමෙයි. දැන් සල්ලි හම්බ කිරීම රෙජිස්ට්‍රේෂන් ක්වොලිෆිකේෂන් අතරින් එහෙම ඒ වගේ එකක් පේනවා. නමුත් සයිකියාට්‍රිස්ට්ලා සයිකොලොජිස්ට්ලා විශේෂයෙන් ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලා විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ රෝග සම්බන්ධයෙන් අවශ්‍ය මේ මනෝචිකිත්සාව. ඊට වැඩිය ගොඩාක් අමාරු වෙන්න පුළුවන් සමහර කවුන්සලින් කතන්දර වලට මැදිහත් වීම. right? දැන් ඕනනම් මම මේ අහපු හින්දා කියන්නම් අර මිරරින් කරනකොට අර බැංකු නිලධාරියාගේ පේන දේ අපි අනුමාන කරමු. මේ සමහරට බිරිඳත් එක්ක කතා කරද්දි මේක එළියට එන්න පුළුවන්. right? නමුත් බැංකු නිලධාරියා කියලා සයිකියාට්‍රිස්ට් කෙනෙක් හම්බුනොත් සයිකියාට්‍රිස්ට් මේක අnder දෙබල වෙන්න පුළුවන්. මොකද මතුවෙච්ච දේ කියලා අපි හිතමු අනුමානයක් වශයෙන් මෙහෙම හිතමු. මේ දැන් කතා කරගෙන යද්දි මේ අලුතෙන් එන මැනේජර් කිසි එම මහා දාමරකෙක් හරි පහළ නිලධාරීන්ට ප්‍රශ්න ඇති කරන කෙනෙක් හරි එහෙම කෙනෙක් නෙමෙයි. නමුත් බැලුම් ඒ එන මැනේජර්ගේ වයසයි මේ නිලධාරියගේ වයසයි සමානයි. හරිද? ඒක දැන් මෙයාගේ බොස් වෙන්නේ කවුද? මෙයාගේ වයස කෙනෙක්. ඒක තමයි මෙයාට මේ පොඩ්ඩක් එකපාරට ඔලුවට වැදුනේ. මේ මගේ ලෙවල් එකේ කෙනෙක් මගේ බොස් වුණේ කොහොමද? ඒක තමයි මිනිහට නින්දන යන්න ආපු සිතුවිල්ල. ඉතින් ඒක සමහරට සයිකියාට්‍රිස්ට් කෙනෙක් ගාවට ගියොත් ගොඩක් අට හොයාගන්න බෑ ඇත්තටම සයිකියාට්‍රිස්ට්. හරි? නමුත් අර බිරිඳ සමහරට ඒක හොයාගත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර එයා සල්ලි ගෙවලා ගියපු කවුන්සලර් මේක හොයාගත්ත වෙන්න පුළුවන්. මේ මිරරින් කියන කතන්දරේ හරහා. right? එතකොට හිතන්න එපා මේ කවුන්සලර්ස්ලා කරන්නේ හරි ලෝලි ජොබ් එකක් මේ සයිකොලොජිස්ට්ලයි සයිකියාට්‍රිස්ට්ලා තමයි සුපිරි වැඩ කරන්නේ නියම වැඩ ඔයගොල්ලෝ තමයි මේගොල්ලෝ එහෙම නෑ. ඒක අනිත් පැත්ත වෙන්න පුළුවන්. සමහර නෙමෙයි සමහරට ගොඩක් අවස්ථාවලදී ඒක අනිත් පැත්ත සිද්ධ වෙන්න පුළුවන්. ඒකින්ද ඔබ මේවට මේ ක්වොලිෆිකේෂන් ඕනේ නෑ මොකවත් ඕනේ නෑ එහෙම නෙමෙයි. මේක ලොකු කතන්දරයක්. හරි මේක සාමාන්‍ය ජීවිතයේ සමග
ගනුදෙනු කිරීම රෝග ගනුදෙනු කිරීමට වැඩිය වෙනම චැලෙන්ජ් එකක්. ඉතින් එහෙමත් ඒක තේරුම් ගන්න. ඊට අමතරව අපේ chat එකේ දැන්ට විශේෂ ප්‍රශ්නයක් අහලා තිබෙනවා. ඒ ප්‍රශ්න දෙක තමයි දැන්ට අහලා තිබුණේ. එතකොට මීට අමතරව මොනවත් කාටවත් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපිට chat එකේ දාන්න පුළුවන්. අපි මයික් ඔඩියන්ස් එකේ ගැටලු මොනවද තියෙනවද තව? තවත් ප්‍රශ්නයක් මට මේ දැන් පේනවා chat එකේ professional counselors association must නේද කියලා. එහෙමනම් මම දන්න හැටියට මම මේ ලංකාවේ නැති අවුරුදු වල 아무තු මේ කියන්නේ වැඩි ප්‍රසිද්ධ නොවන නීතියක් අවද මම දන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ කවුන්සලර්ස්ලා රෙජිස්ටර් කරමු කියන යෝජනාවත් මම මේ මෑතකදී මෙඩිකල් කවුන්සල් එකත් සමග සාකච්ඡා කරා. මේ එක එක කරන්න බැරිත් නැහැ, නමුත් ඒක පුළුවන් ඉද කියන එක වෙනම ප්‍රශ්න. නමුත් ප්‍රොෆෙෂනල් කවුන්සලර්ස් ඇසෝසියේෂන් කියලා ඇසෝසියේෂන් එකක් හදන්න මාත් ඒ දවස්වල උත්සාහ කරා මේ උදව් කරන්න. මම හිතන්නේ එහෙම ඇසෝසියේෂන් එකක් හැදුවා මම හිතන්නේ ලංකාවේ. නමුත් ඒකේ සමාජිකත්වයේ නැත්තම් කවුන්සලින් කරන්න බැහැයි කියලා නීතියක් මම දන්න හැටියට නම් නැහැ. හරි ඉතින් සාකච්ඡාවේ අපි පැයකට ආසන්න කාලයක් විතර මේ සාකච්ඡාව අරගෙන ගියා. සර්ට අවසාන වශයෙන් විශේෂයෙන් මේ සම්බන්ධව මොනවද සමරයිස් කරලා කියන්න දෙයක් තියෙනවද? සගේ අදහස්. මම හිතන්නේ අවසන් වශයෙන් අපි මෙහෙම මේ අපි පොඩ්ඩක් ඇස්කම් අරගෙන ඉන්නට ඕනේ මේ කවුන්සලින් කියලා සිද්ධ වෙන්නේ මොනවද, ඔබට ලැබෙන්නේ මොනවද, ඔබේ දරුවා හරි කවුරු හරි කවුන්සලින් යනවා වෙන්න පුළුවන්. මම කියන්නේ හැමතිස්සෙම කවුන්සලර්ස්ලා විවේචනය කරමින් ඉන්න කියන එක නෙමෙයි. නමුත් පොඩි ඇස්කම් අරගෙනත් අපි අද මේ ඉගෙන ගත්ත කාරණා තොලුවේ තියාගෙන මේ සුදුසු කවුන්සලින් කියලා අපි මේ කවුන්සලින් කල්චර් එක ඉම්ප්‍රූව් කරන්න මේ මිනිස්සු හොයලා ගිහලා එකතු වෙලා දඬුවම් කරන්නේ නෙමෙයි. මේ සුදුසු කවුන්සලින් වල සුදුසු ලක්ෂණ මොනවද, නුසුදුසු ලක්ෂණ වගේ ගැන පොඩි කතා බහක් ඇති කරමින් ඒ කවුන්සලින් කල්චර් එක පොසිටිව් කල්චර් එකක් ව්‍යාප්ත වෙනකොට වෙන්නේ මේ නුසුදුසු වැඩ කරන කවුන්සලර්ස්ලව ටික ටික කොන් වෙනවා. ඒක තමයි හොඳම විදිය කියලා මට හිතෙන්නේ. අපි නීති ඉම්ප්‍රූව් කරන්න උත්සාහ කරමු. නමුත් එතකන් අපිට කරන්න පුළුවන් හොඳම විදිය සහ නීති තිබුණත් සමහරට වඩා සාර්ථක විදිය ඒක වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. බොහොම ස්තුතියි සර්. ඉතින් අපිට පැයක සම්බන්ධ කාලය පැයක වගේ කාලයක් අපි යුපා විඥානයත් එක්ක සම්බන්ධ වෙලා සගේ වටිනා කාලයෙන් අපි වෙනුවෙන් වැය කරපු සම්බන්ධ මහේෂ් සුරිසට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේ මේ සම්බන්ධ වෙලා හිටිය සියලුම යුප සමාජිකයන් සහ යුප සමාජිකයන් නොවන මේ ගැන ඉන්ට්‍රස්ට් එකක් තිබ්බ හැම කෙනෙක් සම්බන්ධටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ සාකච්ඡාවේ රෙකෝඩින් එක අපි යුපා වෙබ් පේජ් එකේ සහ යුපා Facebook page එකේ අපි දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්. සුබ දවසක් සර්.